සුබම සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න අපි ඊළඟට පිටත් උනේ සීගිරිය බලන්න යන්න. ඉතින් අපිට චූටි බඩගින්නක් ඇවිල්ලා අපි කට්ටියම උදේ ඉතින් කන්න මෙන්න මේ කඩේකින් නැවැත්තුවා. ඊට පස්සේ අපි කෑම ටික අරගෙන කාලා ආපහු ගමන පිටත් වුණා. ඉතින් අපි සීගිරියට ගිහිල්ලා අපේ වාහනේ පාකින් එකට දාලා එතන ඉඳලා අපි ත්‍රිවිල් එකක් අරගෙන තමයි සීගිරියට යන පිටත් උනේ. ඉතින් සීගිරියට යන ලොකුම ඕනා තිබුණේ අපේ ලොකු දෝනිට. එයා ලංකාවේ මොනවද තියෙන වටිනා තැන් ගැන බලනකොට සහ මගෙන් අහනකොට සීගිරිය ගැන කිව්වා මෙයා ගොඩක් ආස වුණා. ඉතින් සීගිරිය ෆොටෝස් දැක්කම එයා කිව්වා මට මෙතනට යන්න ආසයි කියලා. අපි ලංකාවෙන් දර කොහේ හිටියත් අපේ දරුවන්ට අපේ රටේ වටිනාකම් මේ දේවල් කියලා දෙනවා නම් ඒගොල්ලොන්ත් ගොඩාක් මේවා හරිම ආදරෙන් වැළඳ ගන්නවා කියනවට උදාහරණයක් තමයි. ඉතින් ඇත්තටම මම ගොඩාක් වෙලාවට ජපාන දේවල් වගේම ලංකාවේ දේවල් පවා මම දුවලා දෙන්නටම කියලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ හරිම ආදරේ ලංකාවට. ඉතින් ඒ නිසා ඉතින් අපි තීරණය කරා ඉතින් මුලින්ම සීගිරියට යමු කියලා. ඇත්තටම සීගිරිය නගිනවා නම් පොඩ්ඩක් වේලාසලින් නගින එක තමයි හොඳ. ඒ වුණාට ඉතින් අපි සීගිරිය නගින්නාවේ උදේ 10ට විතර. අපිට වෙලාවට මෙන්න බැරුව ගියා. ඉතින් ওই විදිහට අපි චුට්ටක් ඉතින් අවුව තිබුණත් සීගිරියට ඉතින් අපි යනවා කියලා පොරොන්දු නානේ. ඔන්න අපි දැන් අපේ ගමන පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි යන්න අමාරු කියලා ඒගොල්ලෝ නතර වුණා. අපේ අම්මා නම් ඉතින් පොඩි දුරක් හරි යනවා කියලා හිතාගෙන ඉතින් ආවා. ඉතින් මගදී ඉතින් එයාට ඉතින් වැඩි දුරක් යන්න හම්බුනේ අමාරුයි කියලා නතර වුණා. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ ටිකක් දවල් වෙලා නිසා පොඩ්ඩක් අවුව තිබුණා. ඒ වගේම එදා චුට්ටක් උඩ හුළඟක් තිබුණා. ඒ වුණත් අපි ඉතින් කොහොම හරි ඉතින් මේක අතෑරියෙම නැහැ. ඉතින් මේක ඉතින් හැමෝම දන්නවනේ සීගිරිය නගින අතර වාරෙත් අපිට හම්බ වුණ තැනක් තමයි. ඉතින් මේ දෙන්නත් මේක අලුත්ම අත්දැකීමක්. මේත් පරි ගැටේ මොකද හත් දෙනෙක් කෙනෙක්ද අලියා මේත් හරක ලැබෙන දෙකද මේ උත්තර රජකාසතේ ගල්වලි ඒ කාලේ බැංකුවල නැහැ මේවත් තමයි රත්තරන් මුතුනේ දාතෙන් රජවරුනි රජවරුන් ඕන වෙලාවට අරලා හරිය අලින්නේ දැන් මේකත් හදන්නේ ලියුම් ආකෘතිය තමයි පල්ලෙහාට දැම්ම මේක මුරලි වලින් හදන්න එකට යාළුවා මේක කළු එකනේ මේක මහෝගන උඩ වහන්න උඩ මේ බලන්න ඔයාලා දන්න කෙන යාළුවෙක් තමයි පාර හරහා ඉතින් මේ පැනගෙන දුවගෙන යන්නේ. ඉතින් මට දැනුණ දෙයක් තමයි අපි කලින් ආවට වඩා මේ සැරේ ඉතින් ගොඩක් රිලව් ඉතින් ගොඩක් හිටියේ නැහැ. වෙනදට ඉතින් ගොඩාක් ඉන්නවනේ හැමතැනම. අනුරාධපුරේදීත් එහෙමයි. මම කලින් දැක්කට වඩා රිලව් ප්‍රමාණය හරිම අඩුයි. ඔයාලට පේනව නේද මෙයා ගොඩක් මහතයි. ඒ වුණාට මෙයා සීගිරිය මුදුනටම නැග්ගා.
ඉතින් ඔන්න විදියට මම ධනාත්මක සිතුවිල්ලකින් සීගිර නැගින්න පටන් ගත්තා. හැබැයි ඉතින් පොඩ්ඩක් අර අවුව නිසා ටිකක් ඉතින් පොඩි වෙහෙස කරද ගතියකුත් තිබුණා. සහ ඉතින් අපි ලංකාවට ලොකු කාලෙකුත් නැහැනේ. ඒ මහන්සිය ඉතින් චුට්ටක් අපිට තිබුණා. ඒ නිසා ඉතින් හැමෝම ටිකක් නතර වෙන ගමන් තමයි සීගිර නැගිට පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ හරියට ආවට පස්සේ තමයි ටිකක් ඉතින් හුළඟ සැරයි කියලා අපිට පෙනුනේ. ඉතින් එතනින් ගියර ගයිඩ් අංකල් කෙනෙකුත් කිව්වා පෙරේදා ඒ කියන්නේ කලින් දවස් දෙකේ නම් ගොඩාක් මෙතන හුළඟ තිබුණා කියලා. ඇත්තටම මෙතනින් එහාට අපේ අම්මට නම් නැග ගන්න බැරුව ගියා. ඉතින් හස්බන්ඩ්ටයි දුර දෙන්නටයි යන්න කියලා මම අම්මව හිමීට එහා පැත්තේ පාරකින් ඒ කියන්නේ අපිට පුළුවන් අර කුරුටු ගේ තියෙන තැන පහළට බහින්න. ඉතින් මම යාව එතනින් එළියට දාලා මම ආපහු තනියම 3 දෙනා හොයාගෙන සීගිර නැගින්න පටන් ගත්තා. ඇත්තටම ඉතින් උඩට ආවට පස්සේ නම් අර මහන්සිය කොහින් ගියාද නැහැ. ගොඩක් දෙනා උදේ පාන්දර මෙතනට එන්නේ හරිම ලස්සනට අර කඳු අතරින් ඉර පායන බලන්නනේ. ඇත්තට මේක හරිම ලස්සන දර්ශනයක් වෙන්න ඇති කියලා මට හිතුණා. මෙයාට අතින් චුට්ටක් විතර ඉතින් අමාරුයි. මටත් ඉතින් චුට්ටක් අමාරුයි. ඒ වුණාට ඉතින් මෙතනට ආවට පස්සේ නම් මට හරිම ආස හිතුණා. ඉතින් ඇත්තට මේ දේවල් දකිනකොට අපිට හිතා ගන්නවත් බෑ කොහොම මේ දේවල් කරාද කියලා. නිකමට හිතන්නකො ඉතින් නේද? මේ ගල් කණු මේ බිමට අල්ලලා තියෙන ගල් ඒව හරියම සියුම් විදිහට කපලා තියෙනවා. හිතා ගන්නවත් බෑ මේ දේවල් කොහොම හැදුවද කියලා. ඒ දේවල් ඉතින් අදටත් අපිට බලා ගන්න තවමත් තියෙනවානේ. ඇත්තටම දුර දෙන්නටත් හරියම ආසයි මෙතනට ආවට පස්සේ. ඉතින් ඒගොල්ලන්ට ඉස්කෝලේ ගිහිල්ලා කියන්න ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සර බිසවුණාපු මෙන්න මේ පොකුණ දැක්කම හිතා ගන්න බෑ නේද කියලා ලොකු දුවටයි චූරි දුවට හරිම ආස හිතුණා. චූරි දුවට ලොකුට තේරුමක් නැහැ. ඒවන පොඩ්ඩක් කියලා දුන්නාම එයා තේරුම් අරගත්තා. ඉතින් මම අම්මව එක්සිට් එකකින් දාලා එන ගමන් මම සීගිරි කුරුටු ගීත පොඩ්ඩක් ඉතින් බලන්න ආසාවක් ඇවිල්ලා බලන්න ගියා. හැබැයි මට සීගිරි පිටිසිතුම් බලන්න යන්න නම් බැරි වුණා. ඉතින් යාළුවනේ මේ දවස්වල මගේ උගුර පොඩ්ඩක් ඉතින් වෙනස් වෙලා. මොකද දැන් සීත කාලෙත් එක්ක ඉතින් අපිට චුටි ඉතින් අසනීප වෙනවනේ. ඉතින් ඒකට පොඩ්ඩක් ඉතින් මම ඔයාලගේ සමාව ඉල්ලනවා. ඉතින් ওই විදිහට මම මේ සීගිරි කුරුටු ගීත හරිම ආසාවෙන් නැරඹුවා. හැබැයි ඉතින් එකක් කියන්න ඕනේ. මේ පිටිසිතුවම්නේ මේ කුරුටු ගීත මේ ඕනම දෙයක අපි ඒ දේ බලලා සුන්දරත්වයේ විතරක් විඳගෙන යනවා නම් තමයි වඩා වටින්නේ. මොකද මේකේ කුරුටු ලියලා අකුරු ලියලා නම් ලියලා මේක අපවිත්‍ර කරපුවාම අනාගත පරපුරට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තටම මේ දේවල් මේ විදිහට තියෙන නිසා තමයි අද මගේ දුර දෙන්නටත් මේ දේවල් මට පෙන්වන්න පුළුවන් වුණේ. ඉතින් මේ විදිහට මේ දේවල් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක් නේ. ඒ නිසා මේ දේවල් ආදරෙන් බලාගන්න කියලා අපි හැමෝගෙම මේ වෙලාව ඉල්ලා සිටිනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් ලෝකෙ කොහෙවත් මම දැකලත් නැහැ. ඉතින් අපි ඊළඟට කොහෙද ගියේ කියලා ඊට පස්සේ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් මම අදට ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්.